සමහර හැඟීම් තියෙනවා වචන වලින් අල්ලන්න බැරි. ඒත් පපුව ඇතුලෙන් ගින්දරක් වගේ දැනෙන. එඩ්වඩ් ළඟේ දෙද්දි වෙලාව නවතිනවා. මිනිත්තු පැය වෙනවා. පැය සදාකාලික වෙනවා. ලෝකෙ කෑ ගහනවා. ඒත් මට ඇහෙන්නේ එයාගේ නිහඬතාවය විතරයි. එඩ්වඩ්ගේ ඇස් රත්තරන් පාටයි කියලා කියන්න බෑ. කොළ පාටයි කියලත් කියන්න බෑ. ඒ ඇස්වල මගේ මුළු ලෝකෙම ලියවිලා තියෙනවා වගේ. මම කලින් ආපු පාරවල්, යන්න ඉන්න පාරවල්, අතරමං වුණ තැන්, ඒ හැමදේම ඒ ඇස්වල ලියවිලා. එඩ්වඩ් හුස්ම ගන්න නැති වුණාට එයා ළඟේ දෙද්දී මට මගේ හුස්ම ගන්නත් අමතක වෙනවා. ඒක බයක් නෙවෙයි. ඒක නිදහසක්. ආයෙත් හුස්ම ගන්න ඕනේ නෑ කියලා හිතන නිදහසක්. එඩ්වඩ් හරිම සීතලයි. කිරි කරොට වගේ, හිම වගේ. ඒත් ඒ සීතල අත මගේ කම්මලේ තියෙනකොට මගේ ඇතුළත තියෙන හැම ගැටලුවක්ම, හැම බයක්ම ලියවිලා යනවා. සීතලට පුළුවන්ද අපිව උණුහුම් කරන්න? ඔහුට පුළුවන්. මිනිස්සු අහනවා ඇයි එයා කියලා. ආදරයට හේතුවක් තියෙන්න පුළුවන්ද? වැස්සටයි වහින්නේ කියලා අපි අහනවද? හදවතයි ගැහෙන්නේ කියලා අපි අහනවද? නෑ. ඒකේම වෙනවා විතරයි. එඩ්වඩ් එහෙම වුණා විතරයි. එඩ්වඩ් මට කිව්වා මං ඔයාට විසයි කියලා. මං දන්නවා ඔහු මට අනතුරක්. ඒත් මගේ ජීවිතයට වෙච්ච හොඳම අනතුර තමයි ඔහු. මොකද ඒ අනතුර ඇතුලේ තමයි මම මුල්ම වතාවට ආරක්ෂිත වුණේ. මාව මගෙන්ම බේරගත්තේ එඩ්වඩ්. මම එඩ්වඩ්ගෙන් දුරස් වෙන්න හදපු හැම තප්පරයකම මං තව තවත් ඔහුට ලං වුණා. දැන් තේරෙනවා ඒ ලං වුණේ මම නෙවෙයි, මගේ ගැහෙන හදවත. මේක ආදරයක්ද? මන්ද. සමහර විට පිස්සුවක්, සමහර විට යාඥාවක්, සමහර විට කිවිසුමක්. මේ ජීවිතයට විතරක් නෙවෙයි, ඊළඟ හැම ජීවිතයකටම එඩ්වඩ් මට ඕනේ. මට යාව ඕන නෑ කියන්න බෑ. මොකද ඕන කියන වචනෙම මට මදි. මම හුස්ම ගන්නවා වගේ මම ඔහුට ආදරය කරනවා. ඒක නවත්තන්න බෑ. නවත්තන්න හැදුවොත් මම මැරෙනවා. ඔහු එඩ්වඩ් මගේ අනතුර, මගේ ආරක්ෂාව, මගේ නිහඬ දේවස්ථානය, මගේ සදාකාලික නිවහන.